හායි ඉතින් කොහොමද ඔන්න දරගෙන විල්ල තියෙන්නේ සුපර්මෑන්ල්ල ස්ටීව් සිරිස් එකේ සීසන් 1 එකේ එපිසෝඩ් 8 එක. ඉතින් හත්තන එපිසෝඩ් එකේදී අපිට බලාගන්න පුළුවන් වුණේ රතු පාට සූර්යකිරණ පාවිච්චි කරලා කැප්ටන් ලූත එහෙම නැත්තම් ජෝන් හෙන්රි අයන්ස් සුපර්මෑන්ව දුර්වල කරනවා වගේම සුපර්මෑන්ට පහර දෙනවා. කොහොම හරි ඉතින් එපිසෝඩ් එකේ අන්තිම වෙනකොට මේ ජෝන් හෙන්රිව DOD එකට බාර දෙන්න සුපර්මෑන්ට පුළුවන් වෙනවා. එහෙමනම් ඉතින් අපි දැන් බලමු අද කතාවේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අද එපිසෝඩ් එක පටන් ගන්නවත් එක්කම අපිට පෙන්නන්නේ 7 වෙනි එපිසෝඩ් එකේ අන්තිමට ජොනතනුයි ජෝඩ්නුයි එයාලගේ ගෙදර තිබුණ ක්ලාක්ගේ ට්‍රක් එක පාවිච්චි කරලා තමයි ජෝන් හෙන්රිගෙන් ක්ලාක්ව බේරගත්තේ. ඉතින් මේ වෙනකොට මේ කට්ටිය එකතු වෙලා මේ ට්‍රක් එක ආපහු රිපෙයාර් කරන ගමන් ඉන්න දර්ශනයක් අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් ওই විදිහට ওই වැඩේ කර කර ඉන්න අතරේදී එක පාටම ක්ලාක්ට එයාගේ සුපර් හියුමන් සෙන්ස් වලට දැනෙන්න පටන් ගන්නවා. මේ වෙනකොට DOD එක එයාලා අල්ලගෙන ඉන්න ජෝන් හෙන්රිගෙන් ප්‍රශ්න කරන්න තමයි ලෑස්ති වෙන්න කියලා. ඉතින් ඒකත් එක්ක ක්ලාක් මේ සිද්ධිය සිද්ධ වෙන තැනට යනවා වගේම ඊළඟට අපිට පෙන්නන්නේ ලොයිස් ජෝනුත් එක්ක එයාලගේ ගබඩා කාමරේ නවත්තලා දාලා තියෙන මේ ජෝන් හෙන්රිගේ වාහනය ඇතුළට යනවා. ඒක පරීක්ෂා කරලා බලන්න මොකක් හරි දෙයක් හොයාගන්න පුළුවන්ද කියලා. කොහොම හරි ඉතින් මේ වෙලාවේදී ලොයිස් මේ වාහනේ තියෙන AI එක පාවිච්චි කරලා ජෝන් හෙන්රි අයන් ගැන විස්තර ටිකක් හොයලා බලනවා. ඉතින් ඔය අතරදී අනිත් පැත්තෙන් අපිට බලාගන්න පුළුවන් වෙනවා DOD එකේ හිර කළා දාලා ඉන්න ජෝන් හෙන්රි ඉන්න තැනට මේ DOD එකේ නිලධාරීන් කීප දෙනෙක් ඇවිල්ලා මෙයාව එක්කගෙන යනවා මෙයාගෙන් ප්‍රශ්න කරන්න. ඉතින් ওই විදිහට මෙයාලා මේ ජෝන් හෙන්රිව අරගෙන යන්නේ සුපර්මෑන් ගාවට. ඉතින් මේ වෙලාවේදී ක්ලාක් මේ ජෝන් හෙන්රිගෙන් අහනවා ඔයා මේ ලෝකේ කෙනෙක් නෙවෙයි කියලා අපි මේ වෙනකොටත් දන්නවා. ඉතින් ඔයා ආවේ කොහින්දද කියලා. ඉතින් මේ වෙලාවේදී ජෝන් හෙන්රි උත්තර දෙන්නේ තමුන්ට වැදගත් වෙන්නේ ඒ දේ නෙවෙයි. තමුන්ට වැදගත් වෙන දේ තමයි තමුන්ගේ අවසානයේ සිද්ධ වෙන්නේ මගේ අතින් කියන එක. ඒ වගේම තමුසේ හිතාගෙන හිටියට තමුසේ විතරයි මේ ලෝකේ ඉන්න එකම ක්‍රිප්ටෝනියානු ජාතිකයා කියලා. මේ ලෝකේ මේ වෙනකොටත් තව ඕන තරම් ක්‍රිප්ටෝනියන් වැසියෝ ජීවත් වෙනවා කියලා. ඒ වගේම මෙතනට ලොයිස් ලේන්ව එක්කගෙන එනකම් මම තව එක වචනයක්වත් කියන්නේ නෑ කියලාත් මේ වෙලාවේදී මේ ජෝන් හෙන්රි කියනවා. ඉතින් ඔය අතරේදී ගබඩාවේ නවත්තලා දාලා තිබුණ මේ ජෝන් හෙන්රිගේ වාහනය ඇතුළට ගියපු ලොයිස්ටයි ජොනතන්ටයි හොයාගන්න පුළුවන් වෙනවා මේ ජෝන් හෙන්රි මේ පෘථිවියේ කෙනෙක් නෙවෙයි වගේම එයාගේ ලෝකෙදී එයාගේ බිරිඳ වෙලා ඉඳලා තියෙන්නේ ලොයිස් කියලා. ඉතින් මේ සිද්ධ වුණ දේවල් එක්ක ක්ලාක්ට කෝල් එකක් අරගත්තු ලොයිස් එයාලට මේ බලාගන්න පුළුවන් වුණ හැම දෙයක් ගැනම ක්ලාක්ට කියනවා වගේම ක්ලාක් එයාට දැනගන්න පුළුවන් වුණ තොරතුරුත් ලොයිස්ට කියනවා. ඉතින් මේ දේවල් ওই විදිහට සිද්ධ වෙන අතරේදී තවත් පැත්තකින් අපිට බලාගන්න පුළුවන් වෙනවා ටිකක් විතර අවුලෙන් වගේ හිටපු සාරා ළඟට එයාගේ තාත්තා ඇවිල්ලා ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක් තියෙනවා. ඉතින් මේ පෙට්ටිය පුරෝලම සාරා ගොඩක් ආස කරන සංගීත පොත් වගේ දේවල් තමයි තියෙන්නේ. කොහොම හරි ඉතින් ඊළඟට මේ සාරාගේ තාත්තා ගිටාර් එකකුත් අරගෙන ඇවිල්ලා සාරාත් එක්ක සින්දු කියන්න ලෑස්ති වෙනවා. ඉතින් ඔන්න ওই සිද්ධිය උතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නන්නේ මේ වෙනකොට DOD එකෙන් ලෑස්ති වෙන්නේ මේ ජෝන් හෙන්රි එයාලා අහන ප්‍රශ්නවලට හරියට උත්තර දෙන්නේ නැති නිසා පොරට දෙකක් ඇනලා හරි එයාලගේ ප්‍රශ්නවලට උත්තර අරගන්න. ඉතින් DOD එක ඇතුලේ ওই විදිහට දේවල් සිද්ධ වෙන අතරේදී තවත් පැත්තකින් ලොයිස්ටත් කියන්නෙම නැතුව ජොනතන් ආපහු සැරයක් මේ ජෝන් හෙන්රිගේ වාහනේ ඇතුළට රිංගලා තියෙනවා. ඉතින් ජෝන් මේ වාහනේ ඇතුලේ තියෙන කම්පියුටර් එක පාවිච්චි කරලා ජෝන් හෙන්රිගේ ලෝකෙදී එයාගේ දුව වුණ නතාලි ගැන විස්තර ටිකක් හොයලා බලනවා. ඉතින් ওই විදිහට එක ෆයිල් එකක් ඇතුලේ තිබිලා මේ ජොනතන්ට හම්බෙනවා මේ ජෝන් හෙන්රිගේ ලෝකේ ලොයිස් ලේන් එහෙම නැත්තම් ජෝන් හෙන්රිගේ වයිෆ් නිව්ස් කියන ගමන් ඉන්නකොට එයාගේ පිටිපස්සෙන් ආපු සුපර්මෑන් කෙනෙක් මේ ලොයිස්ව එතනම විනාශ කරලා දාන වීඩියෝ එකක්. කොහොම හරි ඉතින් ඒකත් එක්ක පොඩ්ඩක් විතර ෂොක් වෙලා ගිය ජොනතන් මේ කර කර හිටපු වැඩේ නවත්තලා තව ටිකක් මේ වාහනය ඇතුලේ පරීක්ෂා කරලා බලනකොට මෙයාට මේ ජෝන් හෙන්රිගේ ආයුධ ගබඩාව හොයාගන්න පුළුවන් වෙනවා. හැබැයි ඉතින් මෙයා මේ ආයුධ ගබඩාවේ දොර අරිනවත් එක්කම මේ වාහනේ තියෙන AI එක ක්‍රියාත්මක වෙලා වාහනේ තියෙන හැම දොරක්ම වහලා දාලා ජොනතන්ව අනවසර පුද්ගලයෙක් ඇතුල් වෙලා කියලා මරලා දාන්න ලෑස්ති වෙනවා. ඉතින් ওই විදිහට ජොනතන් මේ වාහනය ඇතුලේ හිර වෙලා වෙඩි වැදිලා මැරිලා යන්න ඔන්න මෙන්න තියෙද්දි හොඳ වෙලාවට මෙතනට ආපු ලොයිස් ELT ඩිවයිස් එක ක්‍රියාත්මක කරලා ක්ලාක්ව මෙතනට ගෙන්න ගන්නවා. ඉතින් ක්ලාක් මෙතනට වෙලාවට ආපු නිසා ජොනතන්ගේ ජීවිතේ මේ වෙලාවේදී ආරක්ෂා වෙනවා.
හැබැයිතින් මේ සිද්ධ වුණ දේත් එක්ක හොඳටම තරහ ගිය ලොයිස් ජොනතන්ට මේ වෙලාවෙදි කනේ ඇඟිලි ගහගන්නම හොඳටම බනිනවා. ඉතින් ওই සිද්ධියොතනින් ඉවර වෙලා ඊළඟට අපිට බලාගන්න පුළුවන් වෙන්නේ මෝගන් HK සෙක්‍රටරි වෙන ලෙස්ලි කයිල්ට හම්බෙනවා වගේම මේ වෙලාවේදී මේ ලෙස්ලි කයිල්ට කියනවා මෝගන්නෙච් තාමත් ඔයාගෙන සෑහෙන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියලා. ඉතින් ඒකත් එක්ක කයිල් කෙලින්ම යන්නේ ලානව හම්බෙන්න. ඒ වගේම කයිල් මේ වෙලාවෙදි ලානගෙන් අහනවා එයාට බොරු කිව්වේ ඇයි කියලා. මොකද ලාන කයිල්ට කියලා තියෙන්නේ මෝගන්නෙච් ගාව කයිල්ට දෙන්න කිසිම ජොබ් එකක් නෑ කියලා. ඉතින් ඔන්න ওই සිද්ධිය උතනින් ඉවර වෙලා ඊළඟට අපිට බලාගන්න පුළුවන් වෙන්නේ මේ වෙනකොට ජෙනරල් ලේන් ජෝන් හෙන්රිගෙන් ප්‍රශ්න කරන ගමන් ඉන්න දර්ශනයක්. ඉතින් මේ වෙලාවේදී මේ ජෝන් කියනවා මගේ ලෝකේ ඔයා ඒ ලෝකෙ බේරගන්න අන්තිම වෙනකම්ම ගොඩක් මහන්සි වුණා කියලා. හැබැයිතින් ඒ හැම දෙයක්ම අර ක්‍රිප්ටෝනියානු වැසියා ඔයාව මරලදානකං විතරයි ඉතුරුණේ කියලා. ඒ වගේම මේ ලෝක මේ වෙනකොටත් තවත් ක්‍රිප්ටෝනියන් වැසියෝ දුසිමක් විතර ඉන්නවා. ඉතින් ඔයා හිතනවද මෙයත් එයාලගේ ජාතිය අයගේ පැත්ත අරගන්නේ නැතුව ඔයාලගේ පැත්ත අරගනීවි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මේ වෙලාවේදී මේ ජෝන් හෙන්රි ජෙනරල් ලේන්ට කියනවා. ඉතින් ඔය සිද්ධිය ඔතනින් ඉවර වෙලා ඊළඟට අපිට බලාගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට ප්‍රශ්න කරලා ඉවරුණ ජෝන් හෙන්රිව ආපහු සැරයක් මේ ඩියෝඩිගේ නිලධාරියෙක් එයාගේ කුටියට අරන් යන ගමන් ඉන්නකොට මෙතනට ආපු තවත් 6-4 ඩයල් එකක් මෙයාට කියනවා ඔයා ආපහු යන්න මම මෙයාව අරගෙන යන්නම් කියලා. ඉතින් ওই විදිහට කියලා මේ ජෝන් හෙන්රිව අරන් යන්න හදනවත් එක්කම මේ නිලධාරියා මෙතන ඉන්න මේ 6-4 ඩයල් එකව තනියතින් උස්සලා එතන තිබුණ බිත්ති දෙකේ හප්පලා ඉවරයක් කරලා දානවා. ඉතින් ඔන්න ඔය සිද්ධියත් එක්ක අපිට දැනගන්න පුළුවන් වෙනවා මේ ජෝන් හෙන්රි කිව්වත් වගේ මේ වෙනකොට ඉන්න එකම ක්‍රිප්ටෝනියානු ජාතිකයා සුපර්මෑන් විතරක් නෙවෙයි DOD එක ඇතුළෙත් මේ වෙනකොට ක්‍රිප්ටෝනියානු ජාතිකයෝ ජීවත් වෙනවා කියලා. ඉතින් ওই සිද්ධිය උතනින් ඉවර වෙලා ඊළඟට අපිට බලාගන්න පුළුවන් වෙනවා සාරා එයාගේ තාත්තගේ ඉල්ලීමට සංගීත තරඟයකට ඇවිල්ලා තියෙනවා වගේම මේ වෙලාවේදී මෙතනට ආපු ජෝඩ්න්ව හම්බෙන්න ජොනතන් එනවා. ඉතින් පොඩි වෙලාවකින් මේ දෙන්නව දැකපු සාරා මෙයාලා ළඟට ඇවිල්ලා මෙයාලගෙන් අහනවා එයාගේ තාත්තව දැක්කද කියලා. මොකද මේ තරඟට පර්ෆෝම් කරන්න නම් සාරට එයාගේ තාත්තා ඕන කරනවා. හැබැයි ඉතින් මේ වෙලාවේදී එයාගේ තාත්තා මෙතන නැති නිසා ජෝඩන් ගිහිල්ලා එතන තිබුණු පියානෝ එක ප්ලේ කරනවා සාරාගේ තාත්තා වෙනුවට. ඉතින් ජෝඩන්ට පියානෝ එක ප්ලේ කරන්න කිසිම හැකියාවක් නැති වුණත් එයාගේ අමිහිරි ස්වර අහගෙන සාරා එයාගේ සින්දුව හොඳට පර්ෆෝම් කරනවා. ඉතින් ওই සිදුවීම ඔතනින් ඉවර වෙලා ඊළඟට අපිට අපවසරයක් බලාගන්න පුළුවන් වෙනවා DOD එක ඇතුළේදී සුපර්මෑනුයි ජෙනරල් ලේනුයි කතා කරගෙන ඉන්න දර්ශනයක්. ඉතින් මේ වෙලාවේදී ජෙනරල් ලේන් නම් කියන්නේ දැන් තියෙන තත්ත්වය හැටියට මෙතනට ලොයිස්ව ගෙන්නලා හරි මේ ජෝන්ගෙන් එයාගේ සැලසුම ගැන දැනගන්න ඕන කියලා. ඉතින් ඔය අතරේදී අර සුපර්මෑන්ගේ පවර්ස් තියෙන DOD එකේ නිලධාරියා ජෝන් හෙන්රිවත් අරගෙන එනවා DOD එකේ එක සෙක්ෂන් එකකට. ඉතින් මෙන්න මේ සෙක්ෂන් එක ඇතුලේ තමයි DOD එකෙන් ක්‍රිප්ටොනයිට් පාවිච්චි කරලා නිෂ්පාදනය කරන ආයුධ වගේ දේවල් හදන්නේ. ඉතින් මෙතනදී ජෝන් හෙන්රි එතන තිබුණ එලාම් එක ක්‍රියාත්මක කරපු නිසා ක්ලාක් වගේම සෑම්ටත් දැනගන්න පුළුවන් වෙනවා මොකක් හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් ඒකත් එක්ක ක්ලාක් මෙතනට යන්න හැදුවත් මේ වෙලාවේදී සෑම් ක්ලාක්ට කියනවා ඔයා මෙතනට ගියොතින් මෙතන ක්‍රිප්ටොනයිට් බේස් කරගෙන හදන ආයුධ වගේ දේවල් තියෙන නිසා ගොඩක් දුරට ඔයාව දුර්වල වෙන්න ඉඩ තියෙයි කියලා. හැබැයි ඉතින් වෙන කරන්න දෙයක්වත් නැති හින්දා ක්ලාක් මෙතනට යනවා වගේම මේ වෙලාවේදී මාස්ක් එකක් දාගෙන හිටපු අර ජෝන් හෙන්රිව අරගෙන ආපු සුපර්මෑන්ගේ පවර්ස් තියෙන DOD ගේ නිලධාරියා දැන් තමුසෙට තමයි උදව් ඕන වෙන්නේ කියලා එතන තිබුණ ක්‍රිප්ටොනයිට් ගෑස් එකකින් සුපර්මෑන්ට පහර දෙනවා. ඒත් එක්කම ඉතින් මේ ක්‍රිප්ටොනයිට් දුම නිසා දුර්වල වුණු සුපර්මෑන්ට මේ කෙනා දිගටම පහර දෙන්න පටන් ගන්නවා වගේම කොහොම හරි ක්ලාක්ට පුළුවන් වෙනවා මේ මනුස්සයා දාගෙන හිටපු මාස්ක් එක එයාගෙන් අයින් කරන්න. ඉතින් ඒකත් එක්ක මේ දුමෙන් එයාටත් බලපෑම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. කොහොම හරි ඉතින් ඔය විදිහට සුපර්මෑන්ට පහර දීලා සුපර්මෑන් බිම වැටුණට පස්සේ මේ නිලධාරියා මෙතනින් යන්න අනිත් පැත්තට හැරෙනවත් එක්කම එයාගේ පිටිපස්සෙන් ආපු ජෝන් හෙන්රි එතන තිබුණ ක්‍රිප්ටොනයිට් පාවිච්චි කරලා හදපු හෙල්ලකින් මෙයාට පහර දීලා මෙයා මෙතනම ඉවරයක් කරලා දානවා. ඒකත් එක්කම මේ හෙල්ලත් අරගෙන බිම වැටලා හිටපු සුපර්මෑන් ගාවට ආපු මේ ජෝන් හෙන්රි ඒකෙන් සුපර්මෑන්ට ඇනලා මරලා දාන්න හදනකොටම සෑම් ඇතුළු DOD එකේ සෙට් එකයි ලොයිසුයි මෙතනට එනවා. ඒ වගේම ඉතින් ලොයිස්ට මේ වෙලාවේදී පුළුවන් වෙනවා මේ සිද්ධ වෙන දේවල් ජෝන් හෙන්රිට පැහැදිලි
කරලා දීලා මෙයා සුපර්මෑන්ව මරණකින් එයාව බේරගන්න. ඉතින් ඔය සිදුවීම ඔය විදිහට ඉවර වෙලා ඊළඟට අපිට බලාගන්න පුළුවන් වෙනවා ජොනතනුයි ජෝඩ්නුයි කතා කර ඉන්නකොට එතනට ආපු ලොයිස් ජොනතන් එක ටිකක් තනියෙන් කතා කරන්න ඕන කියලා ජොනතන්වත් ළඟින් වාඩි කරගෙන කලින් සැරේ ජොනතන්ට අර විදිහට බැනපු හේතුව පැහැදිලි කරනවා. ඉතින් ලොයිස් කියන විදිහට ජොනතන්ටයි ජෝඩ්න්ටයි මාස 18ක් වෙනකොට ලොයිස්ට තව දරුවෙක් ලැබෙන්න ඉඳලා තියෙනවා. ඒ වගේම එයාට දාන්න ඉඳපු නම තමයි නතාලි කියන්නේ. කොහොම හරි ඉතින් ටික දවසකින් මේ දරුවා නැති වෙලා තියෙනවා වගේම ලොයිස් බය වෙලා තියෙනවා. ඒ දරුවා නැති වුණා වගේම ජොනතනුත් එයාලට නැති වෙයි කියලා. ඉතින් ඔන්න ඊළඟට ජෝන් හෙන්රි ඉන්න තැනට ලොයිස් එන දර්ශනයකට මාරු වෙනවා. ඉතින් ඒත් එක්කම පොඩි වෙලාවකින් මෙතනට සුපර්මෑන් එනවා වගේම එයා මේ ජෝන් හෙන්රිට කතා කරලා කියනවා යුද්ධයක් ළඟ එනවා. ඒකට ලෑස්ති වෙන්න කියලා. ඒ වගේම ඔයා මං ගැන හිතාගෙන ඉන්න විදිය වෙනස් වුණොත් මට කතා කරන්න කියලා. ඉතින් ඔන්නෝකත් එක්ක අද 8 වෙනි එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. එහෙමනම් ඉතින් 9 වෙනි එපිසෝඩ් එක අරගෙන එනකම් මං අතට ගිහිල්ලා එන්නම්. එතකන් පරිස්සමට ඉන්න.